නැත්නම් ලොකු කොටස. පොඩි කොටසේ තමයි අමාමෑණියන් වහන්සේ වැඩ සිටපු කුටි. දෙවැනි කොටස තමයි දෙවිවරු බුදුරජාණන් වහන්සේ බෑදකට ඉස්සා නිවන් දිවලාදී. ඒ නම් අර රත්තරන් කාලයේ තිබෙන ස්තූපේට ඉතිරිය යන්නේ ඒ තමයි බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපatti ශ්‍රේත වැඩවසලා ලෝකෙට නැගෙනහිර දිශාව නරඹිස්සා. ඒ වගේම මම මේ පිටුට කිව්වා වටේම ප්‍රදක්ෂිනාවක් කරනවා. ඒ ආනන්ද හාමුදුරුවෝ බුදු පියාණන් වහන්සේ රාත්‍රියේ සැතපෙන මොහොතට දඬු වැට පහන කොට අරගෙන ඔය කුටිය වටාම ප්‍රදක්ෂිනාවක් කරනවා. හැමදාම මධ්‍යම රාත්‍රියේ වරින් වර නම වතාවක් ප්‍රදක්ෂිනා කරනවා. ඒ සුගන්ධ කුටිය මේ තමයි ධම්සභා මණ්ඩපය. මේ කියන්නේ ධම්සභා මණ්ඩපය. ඔය ප්‍රේමද ඔය මැද කට්ටිය පුතුේ මොකක්ද? අන්නේ ඒ තමයි ධම්සභා මණ්ඩපය. ඉන්නතුනේ 550 ජාතක කතාවක් සුබතේ කතාවක් අතරේ තුනක් දේශනා කරලා තියෙනවා. පිළිවෙල ප්‍රොප්පන්සේ බැලුවොත් ඒවන් මේ සුතන් මේකන් තමයි අම්බගවා සාවස්තියන් නිරපී දේශවනේ අනාථ පින්ඩික සාරාමේ කියලා යම් සූත්‍රයක් දේශනා කළා නම් ඒ සියලු සූත්‍ර දේශනා කළා තියෙන මෙතන. ඒ කුටස අඩංගු දෙති තවත් සූත්‍ර ගණනාව මෙතන දේශනා කළා තියෙනවා. කරණීය සූත්‍රය දුතවත් ගණනාව. එහෙමනම් පින්නතුනේ ඒ පින්ඩිම තමයි මේ පින්නතුනේ කිසා ගෝතමී දරුවාත් කර පින්ඩිගේ නාමයෙන් මේ උතුම් ධම්සභා මණ්ඩපේ පටාචාරාව නිරුවස්තරෙන් දුවනාවේ මේ උතුම් ධම්සභා මණ්ඩපේ මේ කුල කාන්තාවෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැමැති ඔසුව බලදා සෝවාන් ඵලයටපත් වුණා. ඉන්නකතුරුව භික්ෂුණී ආරාමේදී භික්ෂුණියන් බවට පත් වී බවුන් නඩලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ ධර්මය අතර රහත් භාවයට පත් වුණා. එහෙනම් මේ සිදුවීම් මෙන්නනේ පිටු. ඒක බලන්න එතනදී තව දෙයක් අත්දැක කියන්න තියෙනවා නේද? දැන් කොටසක් රහත් භාවයට පත් වෙනවා. කොටසක් මේ ධර්මවත් පිළිදී මානසික පදනම. තවත් කොටසක් සෝවාන් සකුද්දාගාමී ඔය තමයි කන්න ලැබුවා. තව කොටසක් කොහෙකට ගිහින් ඒකොල්ලෝ තමයි. කොටස බුදුහාමුදුරන්ගේ ධර්මය අසුරයි කියලා නෑ. පිටකය වචනේ තුන්දොර සංවරණේ නැත්නම්. එහෙමනම් එදා බුදුරජාණන් වහන්සේට අපහාස කිරීම සඳහා දීප්තකයන් විසින්